ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය වන 20 ක්‍රිකට් ක්‍රීඩාව මුළු මහත් ලෝකයේම උන්මාදයකට පත් කරමින් තිබූ අවධියක 2009 වසරේ එංගලන්තයේ ඓතිහාසික ක්‍රීඩාංගන පදනම් කරගෙන පැවති දෙවන 20 ලෝක කුසලානය අදටත් අපට අමතක නොවන මතක් ගොන්නක් ඉතිරි කර තිබෙනවා. එදා කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට පා තැබුවේ හුදෙක් තරඟාවලියට සහභාගී වීමට පමණක් නොව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ලාංකීය සලකුණ නොමැකෙන ලෙස සනිටුහන් කිරීමටයි. මූලික වටේ සිට අවසන් පූර්ව තරඟය දක්වා කිසිදු තරඟයක් පරාජය නොවි අපරාජිත අවසන් මහා තරඟය දක්වා පැමිණි ඒ සිංහල ලීලාවේ අභිමානය කෙබඳුද? ලෝකයක් මවිත කළ ඒ අසිරිමත් ක්‍රිකට් වසන්තයේ සිංහයන්ගේ ගමන් මඟ පිළිබඳවයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔබ වෙත සමීප කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් මම යාළුවනේ මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න ගමන් වීඩියෝ එකට like එකක් දාලා පහලින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. රටවල් 12ක සහභාගීත්වයෙන් පැවැත්වුණු 2009 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම තරඟයේ ක්‍රීඩා කරනු ලබන්නේ ජුනි 8 වෙනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. තරඟාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙමින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩු 9ක් දැවි ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කුමාර සංගක්කාරගේ පිත්තෙන් ලැබුණු 55ත් සමගින් පන්දු වාර 19ක් ඇතුළත කඩලු 4ක් දැවි නියමිත ඉලක්කය පසු කර යාමට හැකි වුණා. මූලික වටේ දෙවන තරඟයේ බටහිර ඉන්දිය කොඳෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දී කඩලු 5කට නියමිත පන්දු වාර 20 අවසානයේදී ලකුණු 192ක් ලබා ගැනීමට සමත් වුණා. බටහිර ඉන්දිය කොඳෙව්වන්ට නියමිත පන්දු වාර 20 අවසානයේදී ලබා ගැනීමට හැකි වූයේ කඩලු 5කට ලකුණු 177ක් පමණි. එම තරඟයේදී තරඟයේ වීරිය සම්මානය හිමි කරගත්තේ ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට මූලික අඩිතාලම දැමූ ලකුණු 81ක් ලබාගත් සනත් ජයසූරියයි. සුපිරි 8 දෙනාගේ වටේ ප්‍රථම තරඟය පැවැත්වුණේ එකල ප්‍රබල කණ්ඩායමක් ලෙස පැවති පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 7ක් දැවි ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට ලසිත් මාලිංගගේ විශිෂ්ට පන්දැවීම හමුවේ ලබා ගැනීමට හැකි වූයේ නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 9ක් දැවි ලකුණු 131ක් පමණි. පිත්තෙන් ලකුණු 46ක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් තරඟයේ වීරයා සම්මානය හිමි කරගත්තා. ඉන්පසු පැවැත්වුණු අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරඟය ලකුණු 9ක තියුණු ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම හමුවේද ලකුණු 48ක පහසු ජයක් ලබා ගනිමින් අවසන් පූර්ව තරඟයේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති දෙවන අවසන් පූර්ව තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණු තවත් එක් සුවිශේෂී රාත්‍රියක් වුණා. ප්‍රබල බටහිර ඉන්දිය කොඳු කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් නොදැවි රැස් කළ විශිෂ්ට ලකුණු 96 නිසා නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩලු 5ක් දැවි ලකුණු 158ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටිට පිවිසි කොඳු පිතිකරුවන් අසරණ කරමින් සුපිරි පන්දු යැවීමක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් සිය පළමු පන්දු වාරයේදීම කඩලු 3ක් දවා ගනිමින් කොඳෙව් ඉනිම මුළුමනින්ම අඩපණ කළා. අවසානයේදී කොඳෙව් කණ්ඩායම ලකුණු 101කට සීමා කරමින් ලකුණු 57ක දැවැන්ත ජයග්‍රහණයක් සමගින් කිසිදු තරඟයක් පරාජය නොවි 2009 ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. 2009 ජුනි 21 වෙනිදා ලෝක ක්‍රිකට් පිටියේ මක්කම ලෙස හැඳින්වෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණය අතිරු සිදුරු නැතිව ඉතිරී ගියේ 20 ලෝක කුසලාන ඉතිහාසයේ ආසියානු බලවතුන් දෙදෙනෙකුගේ ගැටුම දැක බලා ගැනීමටයි.
ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් මහා තරගයයි. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භයේදීම දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තාන පන්දු සමත් වුණා. කෙසේ වෙතත් නායක කුමාර සංගක්කාර නොදවි රැස් කළ වටිනා ලකුණු 64ක් සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ දායකත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂහිඩ් අෆ්රිඩි වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවි ලකුණු 54ක් රැස් කළා. අවසානයේදී පන්දුවාර 18යි පන්දු 4කදී කඩලු 2ක් පමණක් දෙවි ජයග්‍රාහී ඉලක්කයේ පසු කළ පාකිස්තානය 2009 ලෝක ශූරයන් බවට පත් වූයේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ලෝක කුසලාන සිහිනය තාවකාලිකව නතර කරමින්. 2009 වසරේ එම අවසන් මහා තරගය අපට ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් මුළු තරගාවලිය පුරාම ශ්‍රී ලංකා සිංහයන් පෙන් වූ දක්ෂතාවය ලෝකයේම පැසසුමට ලක් වුණා. විශේෂයෙන්ම තිලකරත්න ඩිල්ෂාන් තරගාවලියේ වීරයා ලෙස අභිෂේක ලැබීම අපට ලොකු ආඩම්බරයක්. ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය සාමාන්‍ය දෙයක් වුවත් එදා අපේ ක්‍රීඩකයන් පෑ දස්කම් අදටත් අපේ මතකයේ සදාකාලිකව රැඳී පවතිනවා. ඉතින් යාළුවනේ ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් මතකයන් නැවත ආවර්ජනය කරන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්.